යාළුවනේ අද මම කියලා දෙන්නේ හදන්නේ ඔයාලගේ නැති වෙච්ච පාටිෂන් එකක් නැවත ඇක්ටිවේට් කරගන්න විදිය. දැන් මම ඔයාලට පෙන්නන්නම් මගේ කම්පියුටරේ තියෙන පාටිෂන් ප්‍රමාණය. දැන් මගේ තියෙන එක පාටිෂන් එකයි මගේ පාටිෂන් දෙකක් තිබ්බ මෙතන තව එකක්. ඒක නැති වෙලා තියෙනවා. දැන් මම අද කියලා දෙන්නේ ඒක කොහොමද ගන්න කියලා. ඊට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ විදිහට ඔයාලගේ ෆයිල් එකට එන්න. ෆයිල් එකට ඇවිල්ලා මෙතන තියෙන this pc කියලා. this pc කියන එක උඩ right click කරන්න. right click කරාම මෙතන show more option කියලා එකක් වෙනවා. Windows 10 වල නම් මෙතන කෙලින්ම manage කියලා එකක් වැටෙනවා. ඒ manage කියන එකට යන්න. දැන් මම මේ show more option කියන එකට ගියාම තමයි manage කියන එක පෙන්වන්නේ. මේ Windows 11 වල විතරයි ඒක තියෙන්නේ. මේ විදිහට අපි manage එකට යනවා. manage එකට ගියාම ඔයාලට මේ වැටුණු වගේ ඉන්ටර්ෆේස් එකක් වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් disk management වලට යන්න. disk management වලට ගියාම ඔයාලට පේනවා මෙන්න මෙතන unallocated space එකක් තියෙනවා GB 12ක. ඒක තමයි මගේ නැති වෙච්ච partition එක. දැන් මම අද කියලා දෙන්න හදන්නේ ඒ නැති වෙච්ච partition එක අපි ආපහු activate කරගන්න විදිය. අපි මේ විදිහට ඒක උඩ right click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන new simple volume කියලා එකක් වැටෙනවා. අපි එන්නේ උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි ඒක next ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන කිසි දෙයක් වෙනස් කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ මෙතනත් ආයි next කරන්න. මෙතනත් කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ ආයි next කරන්න. ඊට පස්සේ මෙතනත් කිසි දෙයක් වෙනස් කරන්න එපා. ඊට පස්සේ මේ විදිහටම next කරන්න. ඊට පස්සේ ඔයාලට අන්තිමට කරන්න තියෙන්නේ මේ විදිහට මේක finish කරන්න විතරයි. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලගේ නැති වෙච්ච partition එක මේ විදිහට open වෙනවා. දැන් මගේ නැති වෙච්ච partition එක open වුණා. දැන් ඔයාලට පෙන්නන්නම් මම ඒක තියෙන දේ නම්. මේ තියෙන්නේ මගේ නැති වෙච්ච partition එක. ඔයාලගේ partition එකේ යම්කිසි තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා නම් ඒවා නැවත ලබා ගන්න බෑ. ඒක තමයි මේකේ තියෙන අවාසිය. තොරතුරුත් එක්ක නැති වෙලා තියෙනවා නම් තමයි ලබා ගන්න අමාරු. ඒ වුණාට ඔයාලට partition එක මේ විදිහට ගන්න පුළුවන්. ඒ වුණාට ඔයාලා මේ partition එකේ මොනවා හරි data තැම්පත් කරලා තියෙනවා නම් ඒවා format වෙලා තමයි ඔයාලට අලුතෙන් එකක් ගත්තා වගේ තමයි මේ විදිහට එන්නේ. හරි එච්චරයි යාළුවනේ. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම subscribe කරලා bell icon එක all දාලා මට support එකක් දෙන්න. මම අද තමයි මගේ අලුත් වීඩියෝ එකක් දාන්නේ. ස්තුතියි.